සුබ දවසක් සියලු දෙනාටම. දැන් අපි සාකච්ඡා කරන්නේ 2023 සාපේක්ෂ ප්‍රවේග ප්‍රශ්නය. අපි එහෙනම් ගාන කියවගෙන යන ගම දත්තරේ ලකුණු කරලා ගාන හදන්න පටන් ගමු. හරි. එතකොට ඍජු සමාන්තර ඉවුරු දෙකක් අතරින් මීටර d පළල ගඟක් තප්පරයට මීටර u ඒකාකාර වේගයෙන් ගලා බසේ. ජලයට සාපේක්ෂව මූල 2 u එම ශ්‍රිණයක වේගයක් ඇති p නම් පිහිනුම් කරුවෙක්. එක් ඉවුරක වූ ඒ ලක්ෂයකින් ආරම්භ කර අනිත් ඉවුරේ ඊට කෙලින්ම ප්‍රතිවිරුද්ධව ඇති b ලක්ෂයට ළඟා වීමට පිහිනන. හරි. අපි එහෙනම් මුලින්ම මෙන්න මේ කොටසේ තියෙන දත්තරයක ලකුණු කරමු. අපිට එතකොට මෙතනදී ගඟ නම් කරගන්න පුළුවන් w අකුරෙන්. ඒ වගේම පොළව e අකුරෙන් සහ පිහිනුම් කරු. පිහිනුම් කරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒක නම් ලකුණු කරන්න අවශ්‍යත් නැහැ. පිහිනුම් කරුවන් නම් කළ දෙන්නේ p සහ q විදියට. එතකොට ගඟ ගලා බසිනවා. ගඟේ ජලය පොළොවට සාපේක්ෂව තප්පරයට මීටර u කියන ඒකාකාර වේගයෙන් තමයි ගලාගෙන බසින්නේ. ඊට පස්සේ කියන්නේ පිහිනුම් කරුට ජලයට සාපේක්ෂව යාට තියාගන්න පුළුවන් වේගය දීලා තියෙනවා මූල 2u කියලා. මූල 2u. ඊට පස්සේ කියන්නේ p නම් පිහිනුම් කරු a කියන ලක්ෂයේ ඉඳලා අපිට ගඟ මේ විදිහට දීලා තියෙනවා. එතකොට මේ ගඟේ a කියන ඉවුර, ඒ වගේම b කියන ඉවුර සහ c කියන ඉවුර තියෙනවා. පළල d. හරිද? එතකොට a කියන ඉවුරේ ඉඳගෙන එයාට යන්න ඕන b කියන ඉවුරට. අපෙන් අහන්නේ මෙන්න මේ p කියන පිහිනුම් කරුට a කියන ඉවුරෙන් පටන් අරගෙන b දක්වා ගමන් කිරීමට ගත වන කාලය. ඒ කියන්නේ පිහිනුම් කරු a කියන ඉවුරෙන් පටන් අරගෙන එයා b කියන ඉවුරට එනවා කියන්නේ එයාගේ චලිතය අපිට සලකන්න වෙන පොළොවට සාපේක්ෂව. එයා පොළොවට සාපේක්ෂව a සිට b දක්වා චලිත වෙන ප්‍රවේගය, පොළොවට සාපේක්ෂව චලිත වෙන ප්‍රවේගය හොයලා දුරෙන් බෙදුනනම් අපිට එයාට ගත වෙන කාලය හොයාගන්න පුළුවන්. අපි එහෙනම් මුලින්ම සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදමු. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදනවා. කාටද? p ට යොදනවා පොළොවට සාපේක්ෂව. එතකොට අපිට එනවා මෙතන ජලයට සාපේක්ෂව p ධන පොළොවට සාපේක්ෂව ජලය කියලා. මෙතනදී අපි පොළොවට සාපේක්ෂව ජලයේ විශාලත්වය සහ දිශාව දන්නවා. කියන දෙන්නම දන්න හින්දා එයා බෙදලා අරගෙන මේ ප්‍රකාශනය ආයෙ ලියනවා. අපි එහෙම කරන්න අපිට ප්‍රවේග ත්‍රිකෝණය අඳිනකොට ඒක පහසුවක් වෙන නිසා. එහෙම නැත්නම් කියන එක අවශ්‍ය නම් මේ පළවෙනි ප්‍රකාශනයම ලියලා ගාන හදාගෙන යන්න පුළුවන් එක ගැටලුවක් නෑ. ඊට පස්සේ පොළොවට සාපේක්ෂව p තමයි අපිට හොයන්න තියෙන්නේ. පොළොවට සාපේක්ෂව p යන්න ඕන කොහෙටද? a සිට b දක්වා. එයාගේ චලිතය දෙන්නේ දකුණු දිශාවට. මම උත්තරේ ඉහළ තියෙනවා කියලා ගන්නවා. අපිට මෙයා මෙතන දත්තයක් විදිහට ලකුණු කරන්නත් පුළුවන්. ඒකට ලකුණු තියෙනවා. පොළොවට සාපේක්ෂව p එයා යන්නේ දකුණු දිශාවට. හරි. ඊට පස්සේ මෙතනදී පොළොවට සාපේක්ෂව ජලය එයා නැගෙනහිර දිශාවට ගමන් කරනවා. කියන්නේ ගඟ පහළට ගමන් කරනවා කියලා අපි ගත්තා. ඊට පස්සේ ජලයට සාපේක්ෂව p එයාගේ ක්‍රෙඩිට් විශාලත්වය දෙලා තියෙන මුළු 2u කියලා. මම දැන් මේක දෛශිකාකාරයෙන් ප්‍රකාශ කරගන්න පුළුවන්. එතකොට එනවා මම මේක pr කියලා ගන්නවා. pq ධන qr. මම එහෙනම් මුලින්ම දිශාව සහ විශාලත්වය දැන එක්ක නම් මුලින් අඳ ගන්න මෙන්න මේ විදිහට q. මේ කොටස නම් ලේසි. මේ කොටස නම් ඇත්තටම ගොඩක් ලේසි. මේකේ දෙවෙනි කොටස තමයි ටිකක් හදන දෙයක් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මූල 2u ලකුණු කරගන්න පුළුවන්. එයා QR Q කියන කෙනා කේන්ද්‍රය කරගෙන අරය මූල 2u වන වෘත්තයක් අපි නිර්මාණය කරනවා. සෑම දිශාවක්ම නිරූපණය වෙන්න. ඒකට හේතුව තමයි අපි යාගේ දිශාව දන්නේ නැති හින්දා. හරි. ඊට පස්සේ අපි දන්නවා PR ගේ දිශාව. PR යන්නේ මෙන්න මේකට. එතකොට R කෙනා මෙන්න මෙතනදී තමයි මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ QR ගේ දිශාව වෙන්නේ මෙහෙට. මෙතනදී QR වල විශාලත්වය තමයි මූල 2u. මේ අංශක 90ක් වෙනවා. හරි. එතකොට අපිට PR හොයාගන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය යොදලා. PQR ත්‍රිකෝණයට
පයිතගොරස් ප්‍රමේය යෙදීම කියලා ලියලා අපිට හොයන්න පුළුවන් p r වල විශාලත්වය වෙන්නේ වර්ගමූල ඇතුලේ මූල 2 u වල වර්ගය ධන අඩු කිරීම u වල වර්ගය. මේක සුළු කරාම අපිට එන්නේ u කියලා. u කියලා එන්නේ. හරි. එහෙනම් අපිට දැන් කාලය හොයාගන්න පුළුවන් අපි විස්ථාපනය p කියන එක කෙනා පොළොවට සාපේක්ෂව a සිට b දක්වා සිදු කරන විස්ථාපනය දන්නවා d. එහෙනම් අපිට ලියන්න පුළුවන් p ට a සිට b දක්වා ගමන් කිරීමට ගත වන කාලය සමානයි t කියලා ගන්නවා. t සමානයි a සිදු කරන විස්ථාපනයේදී බෙදීම ප්‍රවේගය වෙන්නේ u. ඒකට මෙතෙන් දිනනවා d බෙදීම u තප්පර කියලා. හරි. අනිත් කොටසේ කරන්න දෙයක් නැහැ ලොකුවට. දෙවෙනි කොටස අපි බලමු. එනේ මේ දෙවෙනි කොටසේ කියනවා ජලයට සාපේක්ෂව තප්පරයට මීටර් 2.2 u වේගයක් ඇති කියුණම් දෙවන පිහිනුම් කරුවේ p සිට d මීටර් දුරක් ගඟ පහළින් එම යුරේම වූ සීලක්ෂයකින් ආරම්භ කර p පිහිනුම් කරු මුල ගැසෙන අරමුණෙන් පිහිනයි. ඊට පස්සේ කියනවා p හා q පිහිනුම් කරුවා එකම මොහොතේ පිහිනීම ආරම්භ කරන බව උපකල්පනය කර p පිහිනුම් කරු b ලක්ෂයට ළඟා වීමට පෙර q කියන පිහිනුම් කරු p පිහිනුම් කරු හමු වන බව පෙන්වන්න කියලා. හරි. එතකොට දැන් අපේ රූප සරහන මේකනේ. දැන් මෙතනදී කියන්නේ a කියන ලක්ෂයේ p කියන පිහිනුම් කරුවෙක් ඉන්නවා. c කියන ලක්ෂයේ q කියන පිහිනුම් කරුවෙක් ඉන්නවා. එතකොට q ට ඕනලු p q පිහිනන්නේ p හමු වෙන්න බලාගෙන හමු වීමේ අරමුණ. එතකොට අපිට q ගේ චලිතය සලකන්න වෙන්නේ p ට සාපේක්ෂව. මොකද q යන්නේ p ව හම්බෙන්න බලාගෙන. p ව හම්බෙන්න බලාගෙන යන හින්දා එතෙන්දී අපිට ගන්න වෙන්නේ p ට සාපේක්ෂව q ගේ චලිතය. එතකොට p ට සාපේක්ෂව q ගේ චලිතය කියන්නේ එයාගේ දිශාව තමයි චලිත වෙන්නේ. අපිට ඒතර ගන්න වෙන්නේ මෙයාගේ චලිතය. අපිට මෙතනදී ලියන්න පුළුවන් p ට සාපේක්ෂව q. මේ කොහේ අංශක 45යි. මොකද මේ පාඩම් දෙක සමානයි. මේක ත්‍රිකෝණය මේ කොණය ගත්තාම එතකොට මෙතන අංශක 45 කියන්නේ අපි යාගේ දැන් විශාලත්වය දන්නේ නැහැ. p ට සාපේක්ෂව q ගේ ප්‍රවේග විශාලත්වය දන්නේ නැහැ. ඒ වගේම අපිට මෙතනදී දැන් p ට සාපේක්ෂව q ගේ චලිතය සලකලා අපි කියන්න ඕන p කියන කෙනා b වලට එන කාලය. ඒ කියන්නේ p කියන කෙනා b වලට එන කාලය අපි දන්නවා. p කියන පිහිනුම් කරු b කියන ලක්ෂයට ඒමට ගත වෙන කාලය අපි දැනටමත් හොයාගත්තා. අපි ඒක කරන්න ඕන දැන් p ට සාපේක්ෂව q ගේ චලිතය අරගෙන යාගේ ප්‍රවේගය හොයලා එයා මෙන්න මේ දුර මෙන්න මෙතන ඉඳලා මෙතන සිදු කරන විස්ථාපනය සඳහා ගත වෙන කාලය හොයලා ඒ කාලය අඩුයි කියලා පෙන්වනවා හරි p කියන කෙනා b දක්වා පැමිණීමට ගත වෙන කාලයට වඩා. එතකොට අපි ඒක හොයන්න කොහොමද එහෙනම් අපිට කරන්න තියෙන්නේ p ට සාපේක්ෂව q සඳහා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය ප්‍රකාශ කරන එක. ඒ වගේම මෙතෙන්දී දත්තයක් විදිහට අපිට දීලා තියෙනවා ජලයට සාපේක්ෂව q ගේ ප්‍රවේගය. ප්‍රවේගයේ විශාලත්වය දීලා තියෙනවා 2.2 u කියලා. එන්නේ ශ්‍රේණිය. හරි. එහෙනම් අපිට දැන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යොදන්න පුළුවන්. p ට සාපේක්ෂව q සඳහා. එතකොට එනවා ජලයට සාපේක්ෂව q. මෙතෙන්දී අපිට ජලයට සාපේක්ෂව q තමයි සලකන්න වෙන්නේ. මොකද අපි පොළොවට සාපේක්ෂව q ගේ ප්‍රවේග විශාලත්වය දන්නේ නැති හින්දා. හරි. දාන ඊට පස්සේ p ට සාපේක්ෂව w. මෙතනදී ජලයට සාපේක්ෂව p වල ප්‍රවේග විශාලත්වය සහ ප්‍රවේග විශාලත්වය සහ දිශාව කියන දෙන්නම දන්නේ හින්දා මෙයා මැදට අරගෙන මම මේක ලියනවා. එතකොට අපිට එනවා මෙන්න මෙහෙම p ට සාපේක්ෂව q. එයා යන්නේ මෙන්න මේ දිශාවට.
සමානයි. Pට සාපේක්ෂව ජලය. ජලයට සාපේක්ෂව P චලිත වෙන්නේ කොහෙටද? ජලයට සාපේක්ෂව P මූල 2u කියලා ප්‍රවේග විශාලත්වයක් සහිතව. ජලයට සාපේක්ෂව P කියලා අපි ගත්තේ QR. QR කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය කීයක් වෙනවද? අපිට PR ආව u කියලා. මෙයා u නම් මෙයා අංශක 45. මෙන්න මේ කෝණය අංශක 45. ඒ කියන්නේ ජලයට සාපේක්ෂව P ගමන් කරන්නේ මෙහෙට නම් ඒක ප්‍රතිවිරුද්ධ දිශාව තමයි Pට සාපේක්ෂව ජලය කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දිශාව. යාගේ විශාලත්වය අපි ගන්නවා මූල 2u. දන ඊට පස්සේ ජලයට සාපේක්ෂව q. යාගේ ප්‍රවේග විශාලත්වය දීලා 2 මූල 2u කියලා. ඒකෝර අපිට දැන් මේක ලියන්න පුළුවන්. මම මේක A C කියලා ගන්න. AC සමානයි AB ධන BC කියලා. හරිද? ධම්මල පුළුවන් ප්‍රවේග ත්‍රිකෝණ නිර්මාණය කරන්න. කොහොමද? මෙතනදී මම මුලින්ම AB ව නිර්මාණය කරගන්නවා. මෙයා විශාලත්වය මූල 2u. මෙයා අංශක 45. ඊට පස්සේ අපිට BC ව අඳ ගන්න පුළුවන්. B කියන කෙනා කේන්ද්‍රය කරගෙන අරය 2 මූල 2u කියන වෘත්තයක් නිර්මාණය කරලා එතකොට මට මෙතනදී මම මේ විදිහට වෘත්තයක් අඳිනවා. එයා ටිකක් සමමිතික නම් නැත. හරි. එතකොට AC කියන්නේ මෙතනින් අංශක 45ක්. මොනවා දිශාව? මේ කොහේ අංශක 45යි කියන්නේ මේ අංශක 90යි. එතකොට BC හම්බ වෙන්නේ මෙන්න මෙතනදී. මෙතනදී අපි BC වල විශාලත්වය දන්නවා 2 මූල 2u. එතකොට අපිට දැන් හොයා ගන්න ඕනේ AC. AC තමයි Pට සාපේක්ෂව q. Pට සාපේක්ෂව q වල ප්‍රවේග විශාලත්වය වෙන්නේ. අපිට ඒව හොයා ගන්න පුළුවන් මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදලා. එහෙනම් ABC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදෙන්නේ කියලා ලියලා අපිට AC වල ප්‍රවේග විශාලත්වය හොයාගන්න පුළුවන්. එතකොට එනවා 2 මූල 2u වල වර්ගයෙන් අඩු කරන්න ඕන මූල 2u වල වර්ගය. ඊට පස්සේ ඒක වර්ගමූලය. මේක සුළු කරාම අපිට එන්නේ මෙතන 8u වර්ගයෙන් 2u වර්ග අඩු කරාම එන්නේ ඒක වර්ගමූලය කියන්නේ 6u. 6u. මෙයාගේ දිශාව වෙන්නේ බටහිරින් උතුරට. බටහිරින් උතුරට අංශක 35ක් සාධන දිශාව. ඔය විදියට. එතකොට මෙතනදී දැන් අපිට කාලය හොයාගන්න පුළුවන්. දැන් අපිට ලියන්න පුළුවන් Qට P හමු වීමට ගතවන කාලය සමාන T1 කියලා ගත්තොත් අපිට T1 කියන්න පුළුවන්. එයා සිදු කරන විස්ථාපනය C සිට A දක්වා සිදු කරන විස්ථාපනය කියන්නේ මූල 2D. එහෙනම් මූල 2D වෙදීම එයාගේ ප්‍රවේග විශාලත්වය ආවේ මූල 6u කියලා. එතකොට මේක සුළු කරාම අපිට එන්නේ එක බෙදීම මූල 3යි D බෙදීම u කියලා. දැන් මෙතනදී මෙන්න මේ P කියන කෙනා A සිට B දක්වා සිදු කරන විස්ථාපනය තුල එයාට ගතවන කාලය ඉතින් මෙයාගේට වඩා විශාලයි. එතකොට දැන් මෙතනදී මූල 2D කියන්නේ මූල 2D කියන්නේ මූල 2 මීටර කියන්නේ D ට වඩා විශාලයි. D ට වඩා විශාල අගයක්. එතකොට මෙන්න මේ විස්ථාපනය එයා සිදු කරනවා T1 කියන කාලය තුල. ඒක ඇවිල්ලා එක බෙදීම මූල 3යි D බෙදීම u. ඒ කියන අගය කුඩායි T වලට වඩා. අපි T කියලා ගත්තේ D බෙදීම u කියලා. ඒක නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ Q විසින් P ව මුණ ගැසෙන බව P B වෙත ළඟා වීමට පෙර කියලා.